කෞද ජාතිවාදයා මහනිලමේ ඔව් බුද්ධි මහනිලමේ ගමයාවත් ගන්න වගේ ට්‍රයි එක මොකද්ද බුද්ධි චෝදනාව මහනිලමේ ගමයා ජාතිවාදය අවසනවලු අප්පටසිරි බුද්ධි ඔව් මහනිලමේ පැමිණිලි ගලාගෙන එන්න පටන් අරන් ජනතාව උද්ඝෝෂණය කරන්නත් පටන් අරන් කෞද බුද්ධි පැමිණිලි කරලා තියෙන්නේ මහනිලමේ විජාතික භික්ෂු පෙරමුණේ සාදුලා පැමිණිල්ලක් දාලා ඒක බුද්ධි අන්දරේගේ භික්ෂු පෙරමුණනේ ඔව් මහනිලමේ බුද්ධි පහුගිය දවස් ටිකේ ගමයා අන්දරේටයි ආණ්ඩුවටයි ලොකුවට අටැක් කළා ඒ වයින් අන්දරේ ලොකු අමාරුවක වැටලා හිටියේ ඒක හින්දා සහෝදරයාගේ කීමට මේ යක්කු ගමයාට එරෙහිව පැමිණිලි කළාද දන්නේ නෑ මහනිලමේ හැබැයි ජනතාව උද්ඝෝෂණයක් කරලා තියෙනවා අප්පරිසිරි බුද්ධි ලොකු උද්ඝෝෂණයක්ද මහනිලමේ මුළු උද්ඝෝෂණයටම හිටලා තියෙන්නේ 39 දෙනයි යකෝ 39ක් ඉන්න ඒවට කියන්නේ උද්ඝෝෂණ කියලාද එහෙනම් මොනවද මහනිලමේ ඒවට කියන්නේ උද්ඝෝෂණ නෙවෙයි බං මන්ද පෝෂණ කියලා කන්න බොන්න දීලා බඩගින්නේ ඉන්න එව්වෝ ටිකක් ගෙනල්ලා කෑගස්සන එක උද්ඝෝෂණයක්ද බං මහනිලමේ මේ ඉන්නේ එතන හිටපු සෙට් එක යකෝ බුද්ධි මුන් ඔක්කොම ජෙබයියෝනේ මේ ඔක්කොම අන්දරේගේ බත් බැලයෝ එහෙමද මහනිලමේ බුද්ධි ජාතිවාදය අවසනවා කියලා මොකද්ද ගමයා කරලා තියෙන්නේ මහනිලමේ බහලුම් ඇතුලේ ආයුධ තියෙනවා කියලා. ඉතින් බුද්ධි ගමයට ඉස්සෙල්ලා බහලුම් ඇතුලේ ආයුධ තියෙනවා කිව්වේ රේගුවේ සෙට් එකනේ. ගමයා කිව්වේ ඒ ගැන සැකයක් තියෙනවා කියලා විතරයිනේ. ඔව්නේ මහනිලමේ. ඉතින් බහලුම් ඇතුලේ ආයුධ ආවද කියලා අපටත් සැකයක් තිබුණානේ. අනික බුද්ධි ආයුධ තිබුණාද කියලා අහන එක කොහොමද ජාතිවාදී වෙන්නේ? එතකොට ජාතිවාදී බහලුම්ද නැත්තම් ආයුධද? මහනිලමේ ගමයාගේ ඒ කතාව ගැන අපි මොකද කියන්නේ? යකෝ බහලුම්බල ගෙනාවේ මොනවද කියලා කිව්වා නම් ඔය ප්‍රශ්න මොකුත් නෑනේ. ඒක කියන්න බැරිව ඒ ගැන ප්‍රශ්න කරන එකා හිරේ දාන්න හදනවා කියන්නේ මේකේ මොකක් හරි හොරයක් තියෙනවා. මහල්ලේ ගමයා තව කියලා තියෙනවා සහෝදරයාගේ ජර්මන් සංචාරයේදී ජාතිවාදීන් හම්බ වුණා කියලා. ඉතින් බන් සහෝදරයා ඒ වෙලාවේදී හිටපු තැන් ටිකයි හිටියේ කාත් එක්කද කියන එකයි ඒවායේ ෆොටෝ ටිකක් දාන්න කියහන්කෝ. එතකොට ඉවරයිනේ. ගමයා නෙවෙයි බං අපිත් බය වුණානේ පැය 24ක් සහෝදරයා ගැන ආරංචියක් නැතිව අතුරුදහන් වුණාම. ඔව්නේ මහනිලමේ. අනික බුද්ධි අරචුනා කිව්වේ අන්දරේ කොටි ඩයස්පෝරාවෙන් සල්ලි ඉල්ලුවා කියලා. උන් සල්ලි දුන්නා කියලා. එතකොට මේ යකා ණයකරුවෙකුටත් අහු වුණාද කියලා බය හිතෙනවානේ. ඔව්නේ මහනිලමේ. බුද්ධි ඒවා ජාතිවාදී ප්‍රකාශ කියලා ගන්න බෑ. හරි මහනිලමේ. බුද්ධි ඔය විජාතික භික්ෂු පෙරමුණේ සාදුලාට කියපන් ගිය ඡන්දේදී සහෝදරයාගේ සෙට් එක උතුරේ කැම්පේන් කරපු හැටි හොයලා බලලා උන්ට විරුද්ධව පැමිණිල්ලක් දාන්න කියලා. උනුයි ජාතිවාදය වැපිරුවේ. ඒ කොහොමද මහනිලමේ? බුද්ධි ඒ ඡන්දේදී ජෙබයියෝ ප්‍රභා ගැන සින්දු 28ක් හැදුවා. අප්පටසිරි මහනිලමේ. ඒ සින්දු වලින් කිව්වේ ප්‍රභාගේ මතයයි මාළුමාවේ මතයයි සමානයි කියලා. ප්‍රභාගේ වැඩපිළිවෙලයි මාළුමාවේ වැඩපිළිවෙලයි සමානයි කියලා. මලදෙයනේ මහනිලමේ. බුද්ධි ප්‍රභා උපන් ගමේ සභාවට මුන් හැදුව සින්දුවේ තිබුණේ ජාතික නායකයා උපන් භූමිය මෙයයි. ප්‍රභාගේ නමින් ප්‍රතිමා හදනවා. ප්‍රභාගේ අම්මාගේ නමින් ජැටි නම් කරනවා කියලා. අප්පටසිරි මහනිලමේ. අන්තිමට බුද්ධි මාළුමාවේ ලාංඡනය දාලා අන්දරේගේ ෆොටෝ එකකුත් දාලායි සින්දුව ඉවර කරලා තිබුණේ. ඉතින් මහල්ලේ ඒ වනේ ජාතිවාදය. ඔව් බුද්ධි මුන් හිතාගෙන ඉන්නේ මහා ජාතියේ ජාතිවාදය තමයි ජාතිවාදය කියලා. ඔව් මහල්ලේ ජාතිවාදය කියන එක බුද්ධි මහා ජාතියෙන් ආවත් වැරදි. සුළු ජාතියෙන් ආවත් වැරදි. ඔව් මහල්ලේ සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලී නෑ බුද්ධි. ඒක ඔය සේරටම වැඩිය ම්ලේච්චයි. එතකොට මහල්ලේ ගමයා ජාතිවාදියෙක් නෙවෙයිද? බුද්ධි මුන් කරලා තියෙන්නේ ගමයාගේ ජාතිවාදී ලේබලය ගලවලා ඒක අන්දරේගේ පිටේ අලවන එකනේ. මම මොන්රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.